හෙලෝම කරත්තරන් යාළුවනේ. මේ මං හිතන්නේ කට්ටිය කැමති වගේ මේ ෂෝට් ව්ලොග් සීන් එකට. හරි හරි ඒව වැඩක් නැහැ. ඉතින් අද ගියා පූල් ගහන්න. තනියෙන් නෙමෙයි ඉස්කෝලේ යාළුවෝ සෙට් එකක් එක්ක ගියේ. මේ ඉන්නේ නදුන්. ඉතින් අපිට වෙලාව වැඩි හින්දා අපි ගියා බීම එකක් ගන්න මුලින්. අයියෝ 4ට එනවා කිව්වේ උන් 4:24 වෙනකොටවත් ඇවිල්ලා නැහනේ. පුදුම උන් තමයි උන් අම්මා. ෆයිනලි ගොල්ලෝ ටික 4:00මාර වෙද්දී ආවා ඇවිල්ලා බුක් කරා පූල් ටේබල් පැය දෙකකට. මේ ඉන්නේ කොල්ලෝ රවට්ටන එකේ. ඌ දන්නේ කොල්ලෝ රවට්ටන රැම් විකුණන්නයි කොල්ලෝ කපලා ගේම් ගහන්නයි විතර. ඊට එහා පැත්තේ ඔය කළු කැත වගේ එකෙක් ඉන්නේ. ඌ තමයි 14 කණු කැත එක. මේ මුගේ නම ඇවිල්ලා රුසින්දුද කොහෙද? මේ ලොකු නිච්චියක් නෑ ඌනා. අයියෝ මේ මූව නම් දන්නෙත් නෑ බං. මේ කවුරු කතා කරලා ඇවිල්ලා මන් දන්නේ නෑ. මේ අනිත් එක ආවෙත් විනාඩි 40ක් විතර පරක්කු කරලා. ඒ කනාවට ගියප එකක් නැතුව මේ මූ ගහන්න දන්නේ නෑ. මූ පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකම් වලවල් ගාවට ගිහලා මතරූප එක තමයි කරේ බෝලේ වැටෙන්න ගියේ. ඉතින් මම පැය දෙකක් විතර සෙල්ලම් කරා. කියන්නම තිබුණානේ අපි සෙල්ලම් කරේ TMR එකේ ගම් පහින් අය නම් මේ ප්ලේස් එක උන්ට දන්නෝ. අයියෝ අර නදුන් කියන කාට හෙල්මට් එකක් මදිලා කක්ක පැකට් එකක් වුණානේ ඉතින්. අන්තිර කොහොම හරි හෙල්මට් එක ලයින් කරගත්තා. කොහොම හරි අපි අන්තිමට අර කොල්ලෝ රවට්ටන එකයි ගෙදර ගියා. ඊට පස්සේ එතන ගිහිල්ලා රැයට කෑවා. පුදුම වෙරේත ඇතිකරයක් ඉන්නේ බලපන් රයිස් එක බදාගෙන ඉන්න විදිය විතරක්. අපෝ සෝමාලියාවට පාන් දැම්මත් ඔච්චර සීන් එකක් නැතුව ඇති. පස්සේ ඉතින් සතුරු සාමිච්චේ දීලා විසිර ගියා. ඔච්චර තමයි ඉතින් vlog එක. බයි ඈ.